කලින් කිව්වාගේ මේක it's a very big decision in your life, one of the few major milestones in your life, removing the uniform and stepping into the civilian world. ඉතින් ඒක දැනගෙන ඒ ගමන යන්න, ප්ලෑන් කරන්න, go with a plan. අපි හැමෝම දන්න ප්‍රසිද්ධ කියමනක් තියෙනවා මේ if you fail to plan, you are planning to fail. So ඉතින් ඒ කියන්නේ අර මේ වා කියන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. නොදැන ගියොත් අතරමඟ. ඉතින් ඒක හරියට දැනගෙන යන්න. ඕකේ ඇත්ත අපි කතා කරා වගේ socially and materialistically අපිට plan කරගෙන දේවල් හදාගන්න පුළුවන්. නමුත් emotional support එක අර කිව්වා වගේ family and friends මගෙන් තමයි ගොඩක් වලට එන්න ඕනේ. ඉතින් තමුන්ගේ ඒ සපෝට් එක තියෙන එක ගොඩක් වැදගත්. තමුන්ට එහෙම සපෝට් එකක් ඕන නම් ඉල්ලන්න. ගොඩක් වෙලාට හිත ඇතුලේ හංගගෙන ඉන්න එපා. ඔය පොඩක් ඉන්ටර්නල් දේවල් වලට කියන ડિප්‍රෙෂන් වගේ පැති වලට යන්න පාර කැපෙන්න පටන් ගන්න. තමුන් ඒවා ඉන්ටර්නලයිස් කරන්න පටන් ගත්තාම ඉතින් ඒ වගේ දේවල්ට උදව් ඉල්ල ගන්න. මේ රිටයර්මන්ට් එක කියන්නේ හැමදේකම නැවතීම නෙමෙයි, it's a beginning of a new journey කියන එක මතක තියාගන්න. Because in life you are never too old to start a new page and dream a new dream. So it's to you. Agreed. How to make the best of the situation for you. Agreed. මම ඉදන්නේ කවුරු මොන ෆිලෝසොෆර් මොනවා කිව්වත් කවුරු මොනවා කිව්වත් life එකේ it's never too old to dream new and it's never too old for you to go there. ඒ නිසා මම කියන්නේ life එක challenge එකක් දෙනවා නම් you take it. අර කියනවා වගේ if life gives you lemon, make a lemonade. හරිද? ඒ නිසා මේ ඒක ගන්න. ඒක ගැන බය වෙන්න එපා. මොකද මිනිස්සුන්ට විවිධාකාර කතා කියන්න පුළුවන්. But before you become a philosopher, try to be rich and then you become a philosopher. කියන එක තමයි මගේ ආකියුමන්ට් එක.